ඔයා මේ කෑම 20 කෑවොත් ඔයාගේ රුධිර නාල ඇතුලේ තෙල් ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. අද කියන්නම් කොලෙස්ටරෝල් වැඩි කරන කෑම ගැන. බැදපු කුකුල් මස්, අල චිප්ස්, බර්ගර්, සමෝසා, තෙල් වැඩි බත්. මේ වගේ තියෙන්නේ ෆැට් එක. මේදය වැඩි කිරි, බටර්, චීස්, ගී, පොල් තෙල්. නැචරල් කියලා හිතලා හැමෝම ගොඩක් අය පාවිච්චි කරනවනේ. ඒත් ඔයා දන්නවද? පොල් තෙල් වල 80%ක්ම තියෙන්නේ ෆැට් එක. ඔයා උයනකොට සන්ෆ්ලවර් ඔයිල්, ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න. සොසේජස්, හොට් ඩොග්, ටින් මස්. මේ වගේ ලුණුයි මේදයයි වැඩි. ඔයා සතියකට දෙපාරක් කෑවොත් හදවතට ප්‍රශ්නයක් වෙනවා. කේක්, ක්‍රීම් බිස්කට්. මේ දෙක ඉතින් අපි තේ එකත් එක්ක කනවමනේ. මේ වගේ ඉතින් සීනි වැඩිනේ. තේ එකත් එක්ක දෙකක් කෑවොත් දවසේ ලිමිට් එක ඉවරයි. ෂණික නූඩ්ලස්, මැගි. කුයික් එක නිසා හැමෝම කනවනේ. ඒත් ඔයා දන්නවද? එක පැක් එකක තෙලුයි ලුණුයි දවසේ ලිමිට් එකට වඩා වැඩියෙන් තියෙනවා. ඩෝනට්ස්. අනේ ඉතින් කට පිනවන දෙයක්නේ. මේක හැබැයි සීනි බෝම්බයක්. බ්ලඩ් ෂුගර්, කොලෙස්ටරෝල් දෙකම උඩට යනවා. මම කියන්නේ මේ කෑම ඔයා නවත්තන්න කියලා. හැබැයි ඔයා මේවා පාලනයක් ඇතුව සතියකට එකපාරක් දෙපාරක් කනවනම් ඔයාගේ සෞඛ්‍යයට හොඳයි. ඉතින් මම වෛද්‍යවරයෙක් නෙවෙයි, මේ මම සොයාගත් කරුණු සහ මගේ අදහස. ඉතින් ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගෙන් අහලා උපදෙස් ගන්න පුළුවන්. ස්තුතියි.